ආයිබෝවන් ක්‍රීඩාශීලී ඔබ සැමට ඔබ මේ එක් වී සිටින්නේ SL ක්‍රිකට් එඩිටර්ස් නවතම YouTube නාලිකාව සමගින් අද සිට ඔබට සියලුම ක්‍රිකට් පිටියේ සියලුම තොරතුරු මේ නාලිකාව ඔස්සේ දැනගැනීමට පුළුවන්. අනිවාර්යයෙන්ම මේ YouTube නාලිකාව අනිවාර්යෙන් සබස්ක්‍රයිබ් කරලා එකතු වෙන්න කියලා ඔයාලගෙන් ආදරයෙන් ඉල්ලා සිටිනවා. ඉතින් අද මම කතා කරන්න යන්නේ බංග්ලාදේශය ලෝක කුසලානයට සහභාගී වීම පිළිබඳ අවසන් තීරණය ඊයේ දිනේදී නිකුත් කළ ICC වෙතින් ඔවුන්ට. ඉතින් ඒ පිළිබඳව තමයි කතා කරන්න යන්නේ. ඉතින් බංග්ලාදේශය සහ ඉන්දියාව අතර ක්‍රිකට් අර්බුදය ක්‍රිකට් පිටියට පමා දේශපාලන අර්බුද පැමිණුවා. ඒත් සමගින් ඉන්දියාවේ තීරණ මත 2026 IPL වෙද්දේසියේ සිටි මුස්තෆිසුර් රහිමාන් ඔවුන්ගේ IPL වෙන්දේසියෙන් ඉවත් කිරීමට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් ඔවුන්ට නිල වශයෙන් කියා සිටියා. ඔහුව නිල වශයෙන්ම ඔහුව ඉවත් කර දැමීමට මුස්තෆිසුර් රහමාන් තීරණය කළා. ඒ සමගින් බංග්ලාදේශය ඔවුන්ගේ රටේ IPL තරගය විකාශනය කිරීම රටේ තහනම් කළා. ඒ සමගින් මේ දේශපාලන අර්බුදය ක්‍රිකට් ගැටුමටත් ආවා. ක්‍රිකට් පිරියටත් පැමිණ දැන් එය තවත් වර්ධනය වෙමින් පවතිනවා. ඉතින් මේ සමගින් 2026 ලෝක කුසලානය පැවැත්වෙන්නේ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර සමසත්කාරකත්වයේ බංග්ලාදේශයේ සහභාගී වන සියලුම තරග ඉන්දියාවේදී පැවැත්වීමට තමා මීට පෙර සැලසුම් කර තිබුණේ. මේ තත්ත්වය නිසා මුස්තෆිසුර් රහමාන් IPL වෙන්දේසින් ඉවත් කිරීම නිසා මෙම තත්ත්වය තවත් මතගැටුමක් බවට පත්වීම තව තවත් වර්ධනය වුණා. මේ සමගින් ඔවුන් බංග්ලාදේශයේ තීරණය කළා 2026 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඉන්දියාවට යාම ඔවුන් ප්‍රතික්ෂේප කිරීමත් සමග ඔවුන් ඉල්ලා සිටියා ඔවුන් සහභාගී වන සියලුම තරග ශ්‍රී ලංකාවේදී පවත්වන ලෙස. කෙසේ වෙතත් ICC මෙයට යහපත් පිළිතුරු ලබා දුන්නේ. ඒත් සමගින් ඔවුන්ට පැය 24 කාලයක් ලබා දුන්නා ඔවුන්ගේ තීරණය අනිවාර්යයෙන් වෙනස් කරගන්න. ඔවුන්ට ප්‍රමාණවත් ආරක්ෂාවක් ICCෙන් ලබා දීමට කටයුතු කරනවා ඉන්දියාවේ. කෙසේ වෙතත් බංග්ලාදේශය තමන්ගේ තීරණය ලබා නොදුන්න නිසා ඊයේ දිනේදී ICC විසින් තීරණය කරනු ලැබුවා ඔවුන් නිල වශයෙන් 2026 ලෝක කුසලානයෙන් නිල වශයෙන් ඉවත් කිරීමට ICC පියවර ගත්තා. ඉතින් මේ සමගින් ඒට ආදේශකයක් විදිහට ස්කොට්ලන්ත කණ්ඩායම 2026 ලෝක කුසලානයේ බංග්ලාදේශයේ වෙනුවට ස්කොට්ලන්තය ICC විසින් 2026 ලෝක කුසලානයට නම් කරා. ඒ අනුව 2026 ලෝක කුසලානය සඳහා ස්කොට්ලන්ත කණ්ඩායම සුදුසුකම් ලැබුවා. ඒ අනුව මේ මතකටමත් සමග 2026 ලෝක කුසලානයෙන් බංග්ලාදේශ කණ්ඩායම නිල වශයෙන් ඉවත්ව ගියා. ඉතින් මේ තොරතුරු මෙහෙම ගෙනෙන් තමා බලාපොරොත්තු වන්නේ. ඒ සමගින් තවත් තොරතුරු ගෙනීමට ඔබ සමග බලාපොරොත්තු වෙනවා. ඒ සමගින් අදට ඔබෙන් සමග අනිවාර්යයෙන්ම මගේ YouTube නාලිකාව සබස්ක්‍රයිබ් කරලා එකතු වෙන්න කියලා සියලු දෙනාටම ආදරයෙන් මතක් කරනවා. ඉතින් අදට සමුගන්නවා ඔබ සැමට ක්‍රීඩාශීලී සුබ දවසක්.